ඔන්න අයිබෝවන් සියලුම දෙනාට අද අපි ඔන්න ඩෙසර්ට් සෆාරියක් කියන්න යන්නේ ඩුබායි වල ඉඳන් කිලෝමීටර් 150කටත් එහා ගිය ගමනක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න තේනුණන් ගියපලේ ඉඳන් ওই රෙද්දක් බඳගෙන මොකද්ද එකක් කරන්න ගත්තා. එයාගේ ඉතින් එන්ජොයි එකනේ. දෝනිට නම් එපා කීවා. ඉතින් එයා ඉතින් මොකද්ද රෙද්දක් ඔන්න උඩින් දාගත්තා. මට නම් ඔය වෙඩි තේරෙන්නේ නැහැ. ඔන්න දැන් අපි ඉතින් ඔක බලාගෙන ඔන්න තිනුගේදී අපි බලමුකෝ. ඉතින් තනුවට ඉතින් මොකද අයිස්ක්‍රීම් එකක් කනවා. ඔන්න දැන් ඩුබායි වලින් ඔය අයිස්ක්‍රීම් එකක් කන ගමන් ඔන්න අපේ තනුටයි දෝනිටයි නම් ඉතින් මීට වඩා සතුටක් නැහැ. ඔන්න පේනවනේ. ගන්න ඕන කිව්වට යට ඉතින් ගන්න බෑ කිව්වා. ඉතින් බයයි වෙන්න ඇති. මම නම් ඉතින් ගත්තේ නෑ. මම ඉතින් හැමදාම ඡායාරූප ශිල්පියා තමයි. එනෝ ඔන්න ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඉතින් බයිසිකල් පදින්න ගියා පැද්දා. ඔන්න ඉතින් තේරුණා නම් ඉතින් තාම ඉතින් පැය භාගයක් පැදලත් මදි. ඔන්න ඉතින් දැන් අපි හිමීට දැන් ඩෙසර්ට් සෆාරි යන්නත් යන්නේ. වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා ඉතින්. අපි වලට තෙනුගේ ඉතින් දඟලිල්ල නම් අඩුවක් උන්නේ නැහැ. ඔන්න ඉතින් ඒ අතර අපි ලස්සන ෆොටෝ දෙක තුනකුත් ගැහුවා ඉතින්. ඩෙසර්ට් සෆාරි ඔන්න හොඳම තැන තමයි තියෙන්නේ. මෙතන තමයි ගුවන් යානා ගමනාගමන තැනක් මෙතන තියෙනවා. ඕන උඩින් යද්දී අපිට අපේ කැමරා කාච ලස්සනට එකක් අහුණා. පොඩ්ඩ ඉතින් ඔන්න රැවෙලා ෆොටෝ වගේ පිටත් ඉතින් තෙනුට අවසානයට යන්න වුණා. එයා නම් ගොඩක් ආසාවෙන් ගියේ දෝනිත්. මම නම් ඉතින් තුන් පාරක් ගිහින් තියනන්ද වැඩි යන්න ගියේ නෑ ඉතින්.